දැන් පිරිමිලා මේ ඉන්නවා අයියේ දුප්පත් විදිහට ඉඳලා ඉවරලා ඔයා ඔය කියන විදිහට කැතලික් ආගමක ගැල්ලමෙක් එක්ක යාළු වුණා කියන්නේ බෞද්ධ කොල්ලෙක් කැතලික් ආගමක කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරිද? කොල්ලට සල්ලි නෑ. බට් අපේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලට පැලෙන්න සල්ලි. හරිද? තව විදිහකට අපි කියනවානේ කොල්ලා සෙට්ටුනේ කැල්ලකින් දත ගලවන්න. එහෙම සීනුත් කියනවානේ. හරිද? බට් එතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. දැන් මම කියනවා වගේ බොක්කේ ලව් එකක් තියෙනවා. හොඳේ. මුණ්ඩයක් මචං දෙන්නගේ දෙන්නට දෙන්න තේරුම් අරගෙන කොල්ලා ওই විදිහේ චරිතයක් වුණත් ඒක ලව් එක සීරියස් වෙනවා නම් අයියේ කෙල්ල කියන දේ කොල්ලා අහනවා. අනිවාර්යෙන් ඒ වගේ තැනක කෙල්ලත් කොල්ලට පණ ඇරලා ලව් නම් එතකොට අයියේ දැන් කොල්ලා දුප්පත් නම් කොල්ලා සාමාන්‍ය එක පඩියක් උඩට නගිනකොට ඌ දාන්න ඕන වේට් එකට වැඩිය දෙන්නෙක් එකතු වුණොත් දාන්න ඕන වේට් එකේ ප්‍රමාණය අඩු වෙනවනේ. දෙන්නම දෙන්නෙක් ඉන්නවනේ බං එතන. සාමාන්‍යයෙන් කොල්ලා ප්ලෑන් කරලා තියෙනවා නම් අවුරුදු 5ක් යනකොට මම වාහනයක් ගෙනවා වගේ සීන් එකක්. දෙන්නම එකට එකතු වුණොත් අයියෝ දෙකමාරක් කෙසේ වෙතත් අවුරුදු 4ක් යනකොට තව අවුරුද්දක් අඩු කරලා. උඹ හිතපන් කෙල්ල ජොබ් එකක් කරන්න නැතුව කෙල්ල ගෙදෙට්ට වෙලා හිටියත් මචං අර දෙන මචං මානසික නිදහස උපරිම ඇතිනේ බං. ඒ කියන්නේ කොල්ලට දෙන සපෝට් එක මචං බැක් එක අස්සෙන් ඉඳලා දෙන බැකින් එකම ඇතිනේ මචං.